තම පාලනයේ නොමැති සෑම දෙයකටම මුහුණ දීමට මිනිසා සෑම අවස්ථාවකම සූදානමින් සිටිය යුතුය. විශාල සිහින කරා ගමන් කරන මිනිසුන්ට විශාල ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවේ. ජලයට බිය මිනිසා කිසිදා පිහිනීමට ඉගෙන ගන්නේ නැත. ඔබේ පියා හිතාමතාම ඔබ වෙනුවෙන් පරාජය වී ඇත. එය කිසිවිටකත් ඔබ ලැබූ ජයග්‍රහණයක් ලෙස නොසිතන්න. සෑම කෙනෙකුගේම උපදෙස් වලට සවන් දෙන්න. නමුත් අත්දැකීම් බහුල පුද්ගලයාගේ උපදෙස් වලට වැඩිපුර අවධානය දෙන්න. යමෙකු විසින් ඔබට ඇති කරන ලද තුවාලය අමතක කරන්න. නමුත් යමෙකු ඔබට ලබා දුන් ඖෂධය කිසිදා අමතක නොකරන්න. ඔබ ඉදිරියෙන් සිටින නිසා මිනිසුන් ඔබේ පිටුපස සිට ඔබට සිනාසෙයි. වැඩිපුරම බාධක පැමිණෙන්නේ තම ගමනාන්තයේ වෙත නොනවත්වා ගමන් කරන පුද්ගලයාටය. අසීමිත උවමනාවන් පසුපස හඹා යන මිනිසා හට කිසිදා සුවදායක නින්දක් නොලැබේ. ජීවිතයේ කලකිරීමෙන් සිටින මිනිසාට සියල්ල ඍණාත්මක ලෙස පෙනේ. නූගත් මිනිසුන් යනු ඇවිදින මලකඳන් වැනිය. කෝපය එන්නේ තනියම වුවත් යන්නේ බොහෝ දේවල් අරගෙන. සමහර ප්‍රශ්නවලට හොඳම විසඳුම නිශ්ශබ්දතාවයයි. සමහර තත්වයන්ට හොඳම ප්‍රතිචාරය සිනහවයි. පෙර සූදානමක් නොමැති මිනිසුන් සැමදා අසාර්ථකයි. අපි අපේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් ජීවත් වෙන්න ඔට්ටුවල්ලමින් සිටි. සමහර විට අපට එය වැටහෙන විට අපේ ජීවිත කාලය අවසන් වී ඇත. අපහාස කිරීම යනු දුර්වල මිනිසෙකුගේ පළමු විසඳුමයි. ඔබේ සැබෑම ශක්තිය ඇත්තේ ඔබගේම මනස තුලයි. එබැවින් සෑම විටම ඔබගේ හැඟීම් පාලනය කර ගැනීමට උත්සාහ කරන්න. යුක්තිය ප්‍රතික්ෂේප වන තැන, නූගත්කම පිළිගන්න තැන මිනිසුන් ඉතාමත් අනාරක්ෂිතයි. කෙනෙක් කොතරම් විශ්වාසවන්ත වුවත් ඔබේ රහස් ඔබ ළඟම තබා ගැනීම වඩා හොඳේ. පරාජයට බියවන මිනිසා දැනටමත් පරාජිතයෙකි. ඔබත් සතුටින් සිටී නම්, ඔබ සමග සිටින අයත් සතුටින් සිටී නම් ජීවිතයේ සැබෑ සුන්දරත්වය යනු එයයි. කුණු එකතු කරන්නන් පහත් මිනිසුන් ලෙස ඔබ සලකන්නේ නම්, ඔවුන් නොමැති නම් එම කාර්ය ඔබටම සිදු කිරීමට සිදුවන බවත් මතක තබා ගන්න. ආත්ම විශ්වාසයක් නොමැති මිනිසා පියාපත් නොමැති කුරුල්ලෙක් වැනිය. ජීවිතයේ ඔබට ලැබිය හැකි ලොකුම සුඛෝපභෝගීත්වය නම් මානසික නිදහසයි. ඔබ ළඟම සිටින සතුරා ඔබව කුණු කොල්ලෙට පා විකුණනු ඇත. ඔබ ඔබවම පරාජය කරන තුරු කිසිවිටකත් ලෝකයාට ඔබව පරාජය කළ නොහැක. ලෝකය ඔබට සිනාසෙන්නේ නම් එම විහිළු සහගත බව ඔබත් රස විඳින්න. තමන්ගේ දුර්වලතාවයන් තේරුම් නොගන්නා සහ අන් අයගේ උපදෙස් පිළි නොගන්නා මිනිසුන් මෝඩයන් ලෙස හැඳින්විය හැකිය.